ජීවිතේ වෙනස් කරගන්න ඔයා කැමතිද? මේ වගේ ප්‍රශ්නයක් කවුරු හරි වගෙන් ඇහුවොත් ඔයා එකපාරට නතර වෙයි. මේක ඇත්තටම ලේසි ප්‍රශ්නයක් වගේ වුණාට ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් නේද? ඉතින් ගොඩක් අය ජීවිතේ වෙනස් කරගන්නවා කියලා කියන්නේ සල්ලි වැඩි කරගන්න එක, නැත්නම් අලුත් ජොබ් එකකට යන්න එක, නැත්නම් ලොකු සක්සස් එකක් ලබන එක. හැබැයි ඇත්තටම ජීවිතේ වෙනස් වීම කියලා කියන්නේ බාහිර දේවල් වලින්ම නෙමෙයි. නියම ජීවිතේ වෙනස් වීම ඇතුළේ තියෙනෝනේ මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඉතින් පළවෙනි දේ තමයි තමන් කවුද කියන එක. තමන්ගේ ඩෙන්ටිටි එක හඳුනා ගැනීම. ජීවිතේ වෙනස් වෙන්න ඕන පළවෙනි දේ තමයි මිනිස්සු තමන් කවුද කියන එක අඳුනගන්න එක. අපි ගොඩාක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු වලට, අම්මා තාත්තා කැමති විදියට, සමාජයේ හිතන විදියට, සමාජය ඔයාගෙන් බලාපොරොත්තු වෙන විදියට, නැත්තම් යාළුවෝ සංසන්දනය කරලා කම්පෙයාර් කරලා. ඉතින් මේ හැමදේම ASCII අපේ ජීවිතේ සැබෑ සතුට අපි අමතක කරලා දානවා. ඉතින් ජීවිතේ වෙනස් වෙනවා කියලා කියන්නේ අනිත් අයට ඕන විදිහට නෙමෙයි. තමන්ගේ සැබෑ අනන්‍යතාවය තමන්ට ඕනේ මොකක්ද කියලා හඳුනගෙන ජීවත් වෙන එකටයි. ඉතින් දෙවෙනි දේ තමයි mental peace එක, මානසික සැනසීම. ඉතින් අද කාලේ ගොඩක් දෙනෙක් කායිකව නෙමෙයි මානසිකව හෙම්බත් වෙලා ඉන්නේ. නිතරම overthinking, stress, anxiety. ඉතින් ජීවිතේ වෙනස් වුණා කියලා කියන්නේ ඒ හැම කරදරකාරී සිතුවිල්ලක්ම අඩු කර හිතට පුදුමාකාර සංසුන්කමක් ලබා ගන්න එක. ඉතින් තුන්වෙනි දේ තමයි perspective on failure. වැරදීම් දිහා බලන එක. ඉතින් බලන්න අපි හැමෝම වැරදීමක් පරාජයක් දිහා දැක්ක ගමන්ම අපි බිඳ වැටෙනවා. අපි වැටෙනවා mentally. හැබැයි ජීවිතේ ඇතුළාන්තයෙන්ම වෙනස් වුණ කෙනෙක්ට පරාජය කියලා කියන්නේ අවසානයක් නෙමෙයි. ඒක තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න ලැබුණු එක ලෙසන් එකක් විතරයි. ඉතින් හතරවෙනි දේ තමයි genuine connections. ඉතින් ඇත්තටම වෙනස් වුණු ජීවිතයක් තියෙන මිනිස්සෙක්ට මේ fake relationships කියන එකෙන් අයින් වෙනවා. ඉතින් රංගපාන මිනිස්සු වෙනුවට අන් අය එක්ක අවංකව සරලව genuine connection පවත්වන්න ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ජීවිතේ වෙනස් වීම කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති perfect life එකක් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්න කියන එක ඕනෑම life එකක තියෙන දෙයක්. ඉතින් මේ ප්‍රශ්න මැද වුණත් මනස හරි calm එකේ තියාගෙන තමන්ගේ පාත් එක තමන්ගේ ගමන ඉදිරියට හරි ලස්සනට යන්න පුළුවන්කම තියෙන එක තමයි සැබෑ වෙනස් වීම ඇතුලේ තියෙන්නේ.